සීගිරිය කිව්වම කවුද නොදන්නේ? ඒත් ඒකේ තියෙන කැටපත් පවුර. ඒක නිකම්ම බිත්තියක් නෙමෙයි. ඒක තමයි පුරාණ රසායන විද්‍යාවේ විශිෂ්ටතම නිමැවුමක්. අපි අද බලමු ඒ තාක්ෂණික අභිරහස ගැන සරලව. හිතන්නකෝ අවුරුදු 1500ට පස්සෙත් තාමත් කණ්ණාඩියක් වගේ දිලිසෙන බිත්තියක් කොහොමද මේක වෙන්නේ? මේක නිකම මැජික් එකක් නෙමෙයි. මේ පිටිපස්සේ තියෙන පුදුම හිතෙන විද්‍යාත්මක රහසක්. අපි ඒ රහස ටිකින් ටික හෙළිදරව් කරගමු. හරි එමම් අපි මේ අභිරහසේ පළවෙනි පියවරට යමු. හැම දෙයකම පදනම තමයි වැදගත්ම දේ. කැටපත් පවුරේ පදනම තමයි ඒකේ තියෙන පුදුම හිතන තරම් ශක්තිමත් බදාමය. මේ බදාමයට දාලා තියෙන දේවල් ඇහුවොත් ඇත්තටම පුදුම හිතෙයි. බලන්න. හුම්බස් මැටි, දහයාලු, මීපැණි, දිවුල්ලාටු, එච්චරක්නම් මදෑ. බිත්තර සුදු මදේ පවා. මේක සාමාන්‍ය බදාමයක් නෙවෙයි. මේක ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු සුපිරි මිශ්‍රණයක්. දැන් මේ අමුතු වට්ටෝරුව පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි නියමම කතාව. අද අපි කියනවා ස්වභාවික බහුඅවයවික නැත්නම් නැචරල් පොලිමර්ස් කියලා. ඒ කාලේ ශිල්පීන්ට ওই වචන තිබුණේ නැහැ. ඒත් ඒගොල්ලෝ න්‍යාය ප්‍රායෝගිකවම දැනන් සිටියා. මේ දේවල් එකට කවලම් කළාම පොඩි අංශු එකට බැඳිලා හරියට මකුළු දැලක් වගේ හරිම ශක්තිමත් කල්පවතින දෙයක් හැදෙනවා. අන්න ඒක තමයි මේ බදාමේ රහස. හරි. දැන් ප්‍රශ්නේ මේක කොච්චර ශක්තිමත්ද? මෙහෙම කියමුකෝ. කිරිගරුඬ වලටත් වඩා ශක්තිමත්. බලන්න කිරිගරුඬ කියන්නේ ශක්තිමත් ගලක් තමයි. ඒත් ඒක ටිකක් බිඳෙන සුළුයි. කාලයත් එක්ක ගෙවිලා යනවා. හැබැයි මේ බහුඅවයවික බදාමේ ඒක එහෙම නෑ. ඒක ඔරොත්තු දෙනවා. ලේසියෙන් පිපිරෙන්නේ නෑ. ඒ කියන්නේ අපි මුතුන් මිත්තෝ කිරිගරුඬ පරදන තාක්ෂණයක් නිර්මාණය කරලා තියෙනවා. හොඳයි පදනම නම් සුපිරියටම ශක්තිමත්. ඒත් ඒක කොහොමද කණ්ණාඩියක් වගේ දිලිසෙන්නේ? අපි යමු දැන් කැටපත් පවුරේ දෙවනි රහසට. ඒ දිස්නේට. මේ උපදමන ක්‍රියාවලිය හරිම සූක්ෂමයි. පියවර දෙකකින් තමයි කරලා තියෙන්නේ. මුලින්ම බදාමේ උඩින් මී ඉටි සහ විශේෂ ශාක තෙල් මිශ්‍රණයක් ගන්නවා. ඊට පස්සේ අගස්ති වගේ සිනිදු ගල් අරගෙන අංශුවක්වත් ඉතුරු නැති වෙනකල් පරිපූර්ණව සිනිදු වෙනකල්ම උපදමනවා. ඉතින් ප්‍රතිඵලය පූර්ණ ආලෝක පරාවර්තනය. සරලවම කිව්වොත් අර උපදැමීමේ ක්‍රියාවලියෙන් බදාමේ තියෙන ඇහැට පේන්නේවත් නැති පුංචි සිදුරු ඔක්කොම මීටි වලින් පිරෙනවා. එතකොට කිසිම ගොරෝසු බවක් නැති සම්පූර්ණයෙන්ම සිනිඳු මතු පිටක් හැදෙනවා. ආලෝකය වැටුනම ඒක කොහෙවත් විසිරෙන්නේ නැතුව සේරම වගේ ආපහු පරාවර්තනය වෙනවා. හරියටම කණ්ණාඩියක වගේ. කැටපත් පවුරේ බදාමයයි උපයයි විතරක් නෙවෙයි පුදුම. ඒ උඩ තියෙන සිතුවම් ඒවයේ වර්ණත් අවුරුදු 500ක් ගිහිල්ලා තාම මැකිලා නැහැ. කොහොමද මේ පාට එච්චර කල් පැවතුනේ? ඔව් ඒකටත් රසායනික හේතුවක් තියෙනවා. මෙතන රහස තියෙන්නේ පාවිච්චි කරපු වර්ණකවල. මේවා ගස් කොළන් වලින් කත්ත දේවල් නෙමෙයි. බලන්න. රතු සහ කහ පාට වලට යකඩ ඔක්සයිඩ්. ඒ කියන්නේ ගුරුගල් වගේ පස් වර්ග. කොළ පාටට ග්ලූකොනයිට් කියන ඛනිජය. මේවා අකාර්බනික දේවල්. ඒ කියන්නේ මේවා පස් සහ ගල් වගේ. ඒවා අවුවට වේලුණා කියලා පාට වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි සීගිරි අප්සරාවන්ගේ වර්ණ අදටත් එහෙමම තියෙන්නේ. හරි. දැන් අපිට තියෙනවා සුපිරි ශක්තිමත් බදාමයක්. දිලිසෙන මතු පිටක්. මැකෙන්නේ නැති පාට. ඒත් මේ හැමදේම අවුරුදු 1500ක් තිස්සේ වැස්සට, අවුවට, හුළඟට ඔරොත්තු දුන්නේ කොහොමද? බලමු මේ නිර්මාණයේ අවසාන හැබැයි වැදගත්ම රහස. ආරක්ෂක පලිහ. මෙතනදී අපිට හම්බ වෙන විද්‍යාත්මක යතුර තමයි හයිඩ්‍රොෆොබික් කියන එක. ඒ කියන්නේ ජල විකර්ෂක. වචනේ තේරුමම ජලයට බය කියන එක. මේ ගතිය තියෙන මතු පිටක වතුර රැඳෙන්නේ නැහැ. වතුර බිඳුව ඒ මතු පිටින් ලිස්සලා යනවා. නිකම් නෙළුම් කොළයක වගේ. මතකද අපි කතා කරපු මී ඉටි සහ තෙල් ආලේපනය? ඒකෙන් බිත්තියට ඔපේ දුන්න විතරක් නෙවෙයි, ඒකම තමයි මේ බිත්තිය ආරක්ෂාත් කළේ. ඒ ආලේපනය කැටපත් පවුරට ප්‍රබල ජල විකර්ෂක ගුණයක් දුන්නා. හරියට අවුරුදු 1500ක් පරණ කවදාවත් ඉරන්නේ නැති වැහි කබායක් වගේ. හිතන්න, එකම ද්‍රව්‍යයෙන් වැඩ දෙකක්. මොනතරම් බුද්ධිමත් කාර්යක්ෂම නිර්මාණයක්ද? අවුරුදු 1500ක් ශතවර්ෂ 15ක් අපේ රටේ තියෙන නිවර්තන කලාපීය මෝසම් වැස්සෙන් නොතෙමි නොදිරා පැවතීම. මේක නිකම් ඉලක්කමක් නෙවෙයි. මේක අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණික දැනුම කොයිතරම් ඉහළද කියන එකට තියෙන නොමැකෙන සාක්ෂියක්. ඉතින් මේ හැම දෙයක්ම දිහා බැලුවම අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ස්වභාව ධර්මයේත් එක්ක එකට වැඩ කරලා අවුරුදු දහස් ගාණක් පවතින දේවල් නිර්මාණය කරපු ඒ පුරාණ ශිල්පීන්ගේ දැනුමෙන්
අද දවසේ තිරසාර නිර්මාණය ගැන හිතන අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්? ඒක අපි හැමෝම හිතන්න වටින ප්‍රශ්නයක්.